හැලෝ ගයිස් අද මම හදන්න යන්නේ සුපිරිම සුපිරි චිකන් සම්බෝලයක්. මේකත් එක්ක පාන් බත් මැරිය හැකි. හොඳේ. ඉස්සල්ලාම අපි චිකන් ටීකට ලුණු කුඩු, ගම්බිරිස් කුඩු, මිරිස් කුඩු, කහ කුඩු, කරපිංච ටිකක් කොටලා ඔන්න වගේ දිගට කපාගෙන තමයි අපි තෙලේ පැදගන්නේ. හරිද? උඹලා ඔක කර කර ගන්නව එහෙම නෙමෙයි. ඔන්න ඔය ගානට කර වෙද්දී අපි ඔය ටික බාගෙන අපි රතු ලුණුයි අමු මිරිසුයි හොඳට කළු නෝමල් ගානට පුච්ච ගන්න ඕනේ. හරි? උඹලා ඕකත් කළු පුට්ටම් වෙන්නම පුච්ච ගන්න එපා. ඊට පස්සේ අපි චිකන් ටික හොඳට කොටා ගනින්න ඕක. උඹලා ඕක කොටන තරමට තමයි රස. හරිද? ඔන්න ඔය ගානට හොඳට කොටා ගත්තට පස්සේ අපි අර පුච්චගත්තු ලුණු මිරිස් ටිකක් දාලා අනිවාර්යෙන් පැදගත්තු වේලිච්ච මිරිස් කරල් දාගන්න ඕනි. හොඳේ. හොඳට කොටා ගනින්න ඊට පස්සේ. හරිද? ඊට පස්සේ අවශ්‍ය ගානට ලුණු ගම්බිරිස් දාලා ඕක හොඳට අනා ගනින්න. ඊට පස්සේ මදේ අයින් කරගත්තු තක්කාලි කරපිංච ටික උයි දාලා ඇති ගානට දෙහිත් දාලා අනලා පාන් හරි මොනවා හරිත් එක කන්න තමයි තියෙන්නේ ගයිස්. මේක පට්ටම පට්ට රසයි. ඉතින් උඹලත් හදාගෙන කාහල්ලවද දෙන්න තුව මං යනවා.